Hi guys, කාලයකට පස්සේ අද ඇවිල්ලා තියෙනවා vlog එකක් අරගෙන. අද මේ ෆිලිපීන්ස් ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එක. ඉතින් මේ ඒකට තියෙනවා මේ මම මේ දැන් World Trade Center එකේ ඉන්නේ. මේ ඒකට තියෙනවා ToyCon. ඒ කොමිකොන් වගේ ToyCon කියලා එකක්. කන්වෙන්ෂන් එකක්. ඔය සෙල්ලම් බඩු අරගෙන තියෙන එක. මේ මම ගිහිල්ලා බලනවා ඉතින් මේ මොකද වෙන්නේ කියලා මොනවද තියෙන්නේ කියලා බලනවා. බලමු මොකද වෙන්නේ කියලා නේ. සෑහෙන කාලෙකින් ඉතින් මොකද වෙන්නේ? යට සබ්ජෙක්ට් ආව එකපාරට ලෝරි කාරයෙක් ගියා. මේ තියෙන වටේ පිටේ ඉතින් World Trade Center එක ඉස්සරහින් පේනවා මේ ෆියුචර් මියුසියම් එක. මම යන්නේ දැන්. පට්ට අවුවයි. පට්ටම අවුවයි. කියන්නේ අවුව කියන්නේ අවුවේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස් අවුවයි. පිච්චර නිකන් අවන් එකකට මේ දැස්සා වගේ එළියට සෙනගලන්නේ නැහැ හැබැයි. ඇතු එළියේ නෑ කොහමද? අවුවයි. ඕන මොඩේට දෙක තේරෙනවා ඉතින් සාමාන්‍යයෙන්. ඒ ඉඳන් මේක ඇතුලේ තියෙන්නේ ගිහිල්ලා බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා මම කියන්න මොකද අපි ගිහිල්ලා බලමු. guys මම මේ World Trade Center එකට ඇවිල්ලා ඉන්නවා අලු සෙට් එකක් හම්බුණා එන ආතල් බලද්දි මට ක්‍රෙඩිට් කාඩ් එකක් විකුණන්න ඇවිල්ලා තියෙනවා. මොකද මේ මෙච්චර ආදරයක් කියලා මට. බලද්දි මේ ක්‍රෙඩිට් කාඩ් විකුණන උන් දෙන්නේ. මේ දැන් මේ ෆිලිපීන් ජාතික ඇඳුමත් එක්ක ඇඳගත්ත පොඩි ළමෙක් එක ෆොටෝ එකක් ගැහුවා. දැන් මේ යනවා ඉතින් ෂේප් එක ඇවිල්ලා මේ ඉන්න කට්ටිය මේ ඉන්නේ ක්‍රෙඩිට් කාඩ් දෙන්න. මේ තමයි ජාතික ඇඳුම ගන්න ඉන්න ළමයා. මේ තමයි World Trade Center එක. මේ ඇතුලේ එක පැත්තක් තාම මේ ඉතින් මේක තියනවා ඉතින් එක එක දේවල් මාත් මේ පළවෙනි පාර ආවේ ඉතින් එක එක දේවල් තියනවා කියලා බලන්න ඕනේ ඉතින්. guys මේ තියෙන්නේ කන්වෙන්ෂන් එක පුල්ම ෆන්ක්ෂන්. මම මේ දෙන්නත් එක්ක ආවද නම් අර කොහොම හරි මොකක් හරි කරනවා. බයිසිකල් තියනවා. රෝණිය තියනවා කෑලි ඉන්නවා. මේ වයිවාරණ බයිසිකල් ගමට ඇවිල්ලා full function ඉන්න අයිටම් තියෙනවා hot wheels තියෙනවා. ඉන්න තියෙනවා භාණ්ඩ. ඉන්න තියෙනවා බඩු. ඉන්න ආයතල් ඉතින් ආරේ මට නම් ඉතින් පයින්නේ නැති ටික විතරයි මට. සෙනගේ ඉන්නවා හොගාලා නෑ. අයලා ඉන්නවා ෂීට් එක. Salario. Matrik paabot nga nito, brother. Bugo kenek inya. Mahirap palaglag to. Patingin niya. Ito din siya. Oo. Hi, brother. Hi. I don't know where they bought it. Comics තියෙනවා. මිනිකෝ වුල්වරින් කෙනෙක් ඉන්නවා. Funko Pops තියෙනවා. Hot Wheels තියෙනවා යාළුවනේ. අනේ මට බෑ අනේ ඉතින් අනේ Hot Wheels මං ආස එකක්වත් නැහැ හැබැයි. මේ ගරාජ් එකක් වගේ යකෝ මේක. සයිමන් අයියා ගරාජ් එකට දෙවෙනිනේ මේ ගරාජ් එක වගේ. සමන් ඉදිරි මුණේ ගරාජ් එක තියෙනවා. මේ හිච්චි කෙළු පැටියෝ ඉන්නවා. Funko Pop තියෙනවා.
පිස්සු වගේ මට නම් දෙයියනේ අනේ මට නම් බෑ. බ්‍රෝ මේක ඩූඩ් පිස්සු හැදෙනවා. පිස්සු හැදෙන සඳ. අලුත්ම ස්පයිඩර්මෑන් ඇනිමේටඩ් සීරීස් එකේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඉන්නවා. ස්පයිඩර්මෑන් උත් ඉන්නවා. රෙන්ගොකු ඉන්නවා. මේ අලුතෙන් ආන සුපර්මෑන් එකේ ෆන්කෝ පොප් එකක් තියෙනවා. පිච්චා රේස් ට්‍රැක් එකක් ඉන්නවා. ඉලිමින් පැටව දෙන්නේ. මේ පැත්තේ තියෙනවා. මට නම් නැගලා තියෙන්නේ ආයේ කියලා වැඩක් නැහැ. පිස්සු හැදෙනවා. එච්චරයි. මේක නම් මරු පාට කරන්න තියෙනවා. පාට කරන ඒවා තියෙනවා. පොඩි ළමයින්ට ස්ටිකර් තියෙනවා. ඇනිමේ ස්ටිකර්ස්. පොඩි පින් තියෙනවා. අනේ මේවට ෂෝ. අයිටම් තියෙනවා. දුම් තියෙනවා. බැංකු තියෙනවා. full function. මන්නා සිරා කතා මෙතනට ආවේ සෙල්ලම් බඩු බලන්න. සෙල්ලම් බඩු තියෙනවා ඉතින්. අර පෙන්න පුටික තමයි. සෙල්ලම් බඩු තියෙන්නේ ඒ ටික තමයි. ඊටු ටික තියෙන්නේ ඉතින් අර ඒගොල්ලන්ට පොඩි ගේම්ස් තියෙනවා, බැංකු තියෙනවා, මේ ඇඳුම් තියෙනවා. එතකොට ඒගොල්ලෝගේ ප්‍රොපර්ටිස් තියෙන මේ කන්වෙන්ෂන් එකකුත් තියෙනවා නම් උතන මේ මම ඇවිල්ලා තියෙන කන්වෙන්ෂන් එකකට සර්විසස් තියෙනවා. ඉතින් මෙතන මේ ලොකු කන්වෙන්ෂන් මේ ඔයගොල්ලන්ට පේනවා ඇති. කට්ටිය ඔක්කොම ඉඳගෙන ඉන්නේ ලංකාවේ කොමිකෝන් එකක් වගේ තමයි. කොමිකෝන් එක වගේ පොඩ්ඩක් ඉතින් ඉඩකඩ වැඩි මේ කොස්ප්ලේයර්ස් නෑ. මේ තියෙනවා ඉතින් අරවා මේවා තියෙනවා. ලොකුවට තියෙනවා දැන් මේ බෑන්ඩ් එකක් ගහන්නද කොහෙද යන්නේ? ෆොටෝ ගහනවා. මම ඉතින් අර සෙල්ලම් බඩු පැත්තේ තමයි ඉන්නේ. මේ පැත්ත තමයි හැදෙන්නේ මාව. Metaverse Age. මෙඩිකල් සෙන්ටර් එකක් තියෙනවා. ෆයිනෑන්ෂල් ප්‍රොමෝට් කරන ඒවා තියෙනවා. ඌවදා ඉතින් මෙතන මේ ඉග්ලූ එකක් වගේ එකක් තියෙනවා. යොට් තියෙනවා. ඌ ෆන්ක්ෂන් එකේ ප්ලේස් එකට. හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් කට්ටිය ඉන්න අවුල නැහැ. වැඩේ කියන්නේ අර උමේරයා මල පෙරේතයා මේ නිදි he's at home. He didn't come to this vlog. Lazy ass bugger. ඉතින් මේ I'm alone all over here. So I'm roaming around the place. This is super cool. All the shops and everything, the toys and everything. Super, next level. Guys, ඔන්න ඔය convention එක
මේ ඉතින් ඔක තමයි පිලිපීන ජාතික දිනේ. මේසන ඉතින් එක එක කට්ටිය එක එක විදිහට ඇඳගෙන ඉන්නවා. ලස්සනට කට්ටිය ඉඳගෙන ඉන්නවා. වටේ පිටේ එක එක අයිටම්ස් තියෙනවා. දැන් වෙලාව 4ට ළඟයි. එහෙනම් මම යනවා. ගෙදර යනවා කියලා මොනාරි කනවා. කන්න ඕනේ මේ මොකුත් ගන්න හම්බුන්නේ නැහැ. බලලා සනසීමෙන් ආවා ඉතින්. සනසීමෙන් නෙමෙයි දුකයි ඉතින් මොනා කරන්නද? සල්ලි නැත්නම් කරන්න දෙයක් නැහැ. සල්ලි නැත්නම් නැති විදිහට ඉන්න ඕනේ. හරි කාලා මේකෙනුත් කෑවා. මේ හැබැයි ඉතින් බඩ පිරෙන්න කෑවේ නැහැ. ඉතින් ගෙදර ගිහලා කන්න ඕනේ. බලමු ඉතින් නේ. මොන ඔක තමයි මේ ෆිලිපීන්ස් ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ බ්ලොග් එක. හරිද නෑ ඉතින් මහල පොඩ්ඩක් ඉතින් වටේ පිටේ පෙන්නනවා. ලස්සනයි ඉතින් මේ වගේ දෙයකට එන එකේ ෂේප් එකේ මේ වෙනසකටත් එක්ක නේද? මොකයි තත්ත්වය. මේකයි සීන් එක ගොඩක් ෆන්කෝ පොප්ස් එහෙම ලාභයි. මේ ලංකාවට වඩා මෙහෙමයි ලංකාවේ ගානටත් තියෙනවා. දැන් මේ වගේ ඉවෙන්ට්ස් වල ලංකාවෙන් වැඩි කරලා අඩු කරනවනේ. මුන් එහෙම නෑ. මුන් අර එක්ස්ක්ලූසිව් ඒවා විතරයි වැඩි කරලා දෙන්නේ. මේ අනිත් ඒවා ෂේප් ගානකට දෙනවා. මේ කැඩිච් එකක් දෙකක් එහෙම දීපොත් 20කට වගේ දෙනවා ඉතින්. මේ හින්දා ෂේප් ඉතින් ප්‍රශ්නයක් නෑ. මේ එක බඩු තියෙනවා. ඉතින් මේ සටි කැප්ටන් ඇමරිකා කියන පොඩ්ඩක් ඉන්නලා. මේ ගයිස් මෙතන මේ තියෙන ස්පයිඩර්මෑන් 2099 කෙනෙක් ගාන බලන්නකො 1100. මේ වගේ එකක් නම් තිබ්බොත් ඉතින් ගැම්මක්ම තමයි. මේ පට්ට ක්වොලිටි කැප්ටන් ඇමරිකා ප්ලීස් ඩු නොට් ටච් කැප්ටන් ඇමරිකා වගේ මේ වගේ බස්ට් එකක් තියෙනවා නේද? ඒයි සුපිරියක් තමයි. එන්න මේක මල් කඩේක තියන්නේ ඇයි කියලා මට හිතා ගන්න බෑ. මල් කඩ කිව්වා මතක් වුණේ ගයිස් ෆලෝ කරන්න. මේ අපි අලුත් මල් කඩයක් දාලා තියෙනවා අපේ පිංචි. මල් කඩයක් දාලා තියෙනවා මගේ යාළුවා මේ ෆ්ලොරෙස්ටා. Instagram එකේ ගිහලා ගහලා ෆලෝ කරන්න. ඔබගේ සියලුම මල් අවශ්‍යතාවලට ඒගොල්ලෝ කන්ටැක්ට් කරන්න. මල පන්නන්න නැතුව මල් දෙනවා ඒක. ඒ හින්දා අනිවාර්යෙන් ගිහලා ෆලෝ කරන්න ෆ්ලොරෙස්ටා එක. මල් ග්‍රැජුවේෂන් වලට මල් වඩාන් හිටන් දෙයි ඒගොල්ලෝ. කොහෙන් හරි මල් බබලා හරි දෙයි. ඒ හින්දා ඒගොල්ලෝ බය වෙන්න එපා ඒක කියන. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා කාලා බීලා පොඩ නිදාන වීකෙන්ඩ් එක හොඳට සැමරුවා කියලා මට හිතෙනවා. මේකට ආපු හින්දා මේ අවුලක් නැහැ. ඉතින් ෂේප් එකේ වෙනසකටත් එක්ක මේ පිලිපීන් කට්ටිය හරි හොඳයි. ඉතින් කතා බහ කරා. දැන් මේ මට තනියම වීඩියෝ කරගන්න ඉන්නේ අරයක ආවේ නැති හින්දා. මේ අවුලක් නැහැ. ඉතින් ජීවිතේ හොඳ තමයි. ජීවිතේ යනවා. පඩියක් වෙනවා. පඩි යනවා. ආයෙත් වැඩ කරනවා. ආයෙ පඩි කරනවා. ආයෙ පඩි යනවා. ආයෙ ගෙවනවා. මොකද තමයි ජීවිතේ නේ. ඉස්සරහට ඉදිරියට මම කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ හැමෝටම සන්තෝෂයෙන් ඉන්න. වැඩ ටික කරන්න, පාඩම් කරන්න, ජය ගන්න, මහන්සි වෙන්න. ආදරේ. Like, comment, and subscribe.